අපිටත් තේරිලා තිබ්බේ අපි මේ ජීවත් වෙන්නේ වෛවර්ණ ලෝකයක. මේ ලෝකේ හරිය සුන්දරයි. හග්ගල මල්වත්, පේරාදෙනිය මල්වත් කොච්චර සුන්දරද මලින් පිරීලා. එහෙම තමයි අපිට හිතන්නේ පිටින්. මල්වත් බලන්න ගියානේ. ලංකාවේ මල්වත් බලලා අමතරව ජපානෙත් ගියානේ පිටින් සපුරා බලන්න. ඒ හැමතැනම ගියා අපෙන්. ඒ හැමතැනම ගිහිල්ලා අපි බැලුවේ ලෝකේ. මොකද අපිට හිතුනේ අපි ලෝකෙ දිහා බලනවා කියලා. චිත්‍රපටියක් බලන්න ගියාම අපිට හිතුනේ ටීවී එකේ ඔක්කොම වර්ණ ටික ඔක්කොම ටීවී එකේ තියෙනවා. ටීවී එකේ තමයි ඔක්කොම වැඩ සටහන් ටික තියෙන්නේ කියලා. අද රුණත් ඔබ 80%ටපත් වුණොත් එහෙම ඔබට හිතෙනවා ඔබ මේ ලෝකේ තමයි ඉන්නේ කියලා. දැන් 100ට එක මේ තප්පරයකට ඊට සායිමක් එනවාද? ආයෙ කෙලින්ම 80ට යනවා අපි. 80ට ගිය ගමන් ආයෙ හිතෙන්නේ ඔබ ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ වර්ණවත් වෙච්ච ලෝකයක කියලා. ඒක නිසා ඔබ ඇහැට පින් දෙනවා. ඇහැ නිසා යන්තම් වර්ණවත් ලෝකෙ මට දැක ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්ත කතාව එක නෙමෙයි. ඇහැ නිසා වර්ණවත් ලෝකයක් හැදෙනවා ඇතුලේ. කන නිසා ඒ ලෝකෙට ශබ්ද එකතු වෙනවා. නාසය නිසා ඒ ලෝකෙට ගන්ධ එකතු වෙනවා. රස එකතු වෙනවා. ස්පර්ශ එකතු වෙනවා. අරමුණු එකතු වෙනවා. ඔය වගේ ඉන්ද්‍රියෝ 6කින් පින්විතනි ඒක ෆීඩ් කරනවා. අර ලෝකේ. ඒකයි අද ඔය ලෝකේ හරි තාත්වික. අපි හිතමු මෙහෙම. ඔබට ඇස් නැහැ. දැන් ඒත් ලෝකයක් තියෙනවා. හරි මම දන්නේ අන්ධකාරද කියලා. ඒක අපි දන්නේ නැහැ නේ. ඇස් නැති වුණාට පස්සේ අන්ධකාරද, සුදු පාටද, කළු පාටද, නිල් පාටද එහෙම මොකුත් දන්නේ නැහැ. අපිට ඇස් තියෙනවනේ. නේද? එතකොට අපි දැන් හිතමු අන්ධකාරයි කියලා. එතකොට මොකුත් මේ වෛවර්ණතාවයක් මොකුත් නැහැ. හැබැයි සද්ද එනවා. ඒ ලෝකේ සද්ද එනවා, ගන්ධ එනවා, රස එනවා, ස්පර්ශ එනවා, අරමුණු එනවා. අපි දැන් තව කෙනෙක් ඉන්න එයා බීරි. ඇස් දෙක පේනවා නමුත් බීරිය. දැන් එයාගේ ලෝකේ මොකක් නැද්ද? සද්ද කියන જાතියක් නැහැ එයාගේ ලෝකෙ වෙන්නේ. ඉතින් හරි අඩුයි ඉතින්. ලෝකේ පරිපූර්ණ නැහැ වගේ. හරි පරිපූර්ණ වෙන්න නම් වෙන්නේ අර කරුණු ටික ඔක්කොම එකතු වෙන්න ඕනේ. ඒ එකතු වුණාට පස්සේ හරි තාත්විකයි වෙන්නේ. දෙනිකම හිතලා බලන්න මේ රූපෙත් පෙනිලා ඒකෙන් සද්දෙකුත් එද්දි ගන්ධෙකුත් එද්දි රසයකුත් තියෙද්දි ස්පර්ශෙකුත් තියෙද්දි පින්වතුනි තනිකර මිනිස්සෙක් නේද මේ ඉන්නේ. ඒ කියන්නේ 3D හොඳ ඝන රූපයක් නේද මේ තියෙන්නේ. ඝන රූප ඇතුළට ගන්න බැරි වුණාට පින්වතුනි මේකෙන් 3D ස්වරූපේ අරන් ඇතුළට. ඒකට සද්ද දාලා ගන්ධ දාලා රස දාලා ස්පර්ශ දාලා ඊට අමතරව අරමුණකුත් දාලා පින්වතුනි. එයා ලස්සනයි, එයා උසයි, එයා මිටි, එයා සුදුයි, එයා කළුයි, එයා අරකයි, එයා මේකයි. ඔය ටික ඔක්කොම ඔය අරමුණුනේ ඔය. ඒවා රූපවල තියෙනව නෙමෙයි. අන්නේ ටිකක් දාලා පින්වතුනි පුදුම විදිහට තාත්වික කරනවා මේ රූපේ. අන්නේ තාත්වික ලෝකේ තමයි ඔය ජීවත් වෙන්නේ. ඒකයි පින්වතුනි ඔබ 80%ටපත් වෙච්ච ගම. ඔබට හිතෙන්නේ ඔබ මේ ලෝකයේ ඔය දකින්නවා කියලා. මම මේ කියන එක තේරුම් ගන්නවත් ලේසි නෑ පින්වතුනි. ඒ කියන්නේ ඔබ 80 මොකද ඔබ 100%ටපත් වුණාද කියලා මම දන්නේ නැති නිසා තේරුම් ගන්නවත් ලේසි නෑ කියන්නේ. ඒ කියන්නේ ඔබ 100%ටපත් වුණොත් ඔබ දන්නවා මේ තියෙන වර්ණ එකක්වත් මේ බොකේකේ නෑ කියලා. ඇත්තටම නෑ. ඒක සයන්ටිෆිකලි ප්‍රූව් කරපු කාරණාවක් පින්වතුනි. මේකේ මොකුත් වර්ණ නැහැ. දැන්ට ඔබට මොන හරි වර්ණයක් පේනවා නම් ඔය පේන්නේ හිතේ තමයි වර්ණ හැදෙන්නේ. ඒ හැදිච්ච වර්ණය මේකට පතනය වෙනවා පින්වතුනි ආලෝක කිරණ හේතුවෙන්. ඒකයි ඔබට මෙතන එක තියෙනවා වගේ පේන්නේ. අර පිටිපස්සේ ඉන්න මහතුරුන්ට පේන්නේ චූටි ගුරු හාමුදුරන්ව නේද? මේ එහෙම කළා නම් මෙන්න මේ ගානට නේද පේන්නේ. මෙන්න මේකෙන් ගානට බලාගත්තා කියන්නේ ඔළුවේ මේ ප්‍රමාණය මැල්ල කියන්නේ. ඔය පිටිපස්සේ ඉඳලා මෙන්න මෙතන. මම අර මහත්තයා මන ඉන්න. ඔන්න ඔච්චරයි. නමුත් මේ මහත්තයාගේ මූණ මෙච්චරක් විතරයිදනේ. උස. නමුත් මට පුළුවන් මෙතන ඉඳලා මෙන්න මේ ගානට මෙන්න මෙතන පේනවා. ඒක පේන්නේ. මෙච්චරයි පේන්නේ. අර පිටිපස්සේ මහ ලොකු දුරකුත් නැහැ. මීටර් 10 15ක් ඇති. ඒකට හේතුව පින්වතුනි මේ හිතේ ඇඳෙන රූපේ පතනය වෙනවා. ඒ රූප මතම ගිහිල්ලා. ඒ රූප මත නැතුවත් පතන වෙන අවස්ථාවල අපි දැකලා තියෙනවා. වර්තනය කියලා කියන්නේ ඒවා. අපි ඔය ඉගෙනගෙන තියෙනවා. අපි ගොඩක් ඉස්සර කතා කළා.
එතකොට එහෙනම් ඒ ඔක්කොම සසල බැලුවාම ඔබට පේනවා පින්වතුනි මේක මේ හිතේ ඇඳෙන රූපයක්. එහෙනම් මේ මුළු සමස්ත ලෝකෙම හිතේ ඇඳෙන්නේ. මේ තියෙන වර්ණ සටහන් ඔක්කොම හිතේ තියෙන්නේ. මේ ලෝකෙ කිසිම කෙනෙක් සුදු නැහැ. මේ ලෝකෙ කිසිම කෙනෙක් ඔබ දැකලා නැහැ මෙච්චර කාලෙක. ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ. ඔබ හිතන් හිටියට පින්වතුනි ඔබ ගොඩ පිරිසක් එක්ක ඉන්නේ කියලා. ඇත්තටම ඔබ ඉන්නේ තනියෙන් පින්වතුනි. ඔබ ඉන්නේ තනියෙන්. ඒ ඔබ ඔය මනසේ තමයි පින්වතුනි මේ චිත්‍රයම ඇවිල්ලා තියෙන්නේ. ඒ මනසේ මැවිලාපු එක්කෙනත් එක්ක ඔබ කතා කරනවා. එහෙම නෙමෙයිද? දැන් පාරේ එහෙම කෙනෙක් කතා කර හිටියොත් එහෙම. එයා කවුද? දැන් පාරේ කවුරු හරි කෙනෙක් එයාගෙට මැවිලා ඉල්ල තියෙන රූපයක් එයා මේ පැත්ත හැරලා දැන් කතා කරනවා. එතන ඔබ දැක්කේ නැත්තම් එහෙම එතන කවුරු හරි පින්වතුනි දැන් කවුද? පිස්සෙක්. හොඳ වෙලාවට පින්වතුනි ඔබ දකිනවා එතන කෙනෙක් ඉන්නවා වගේ. එතකොට ඔබ පිස්සෙක් කියලා කියන්නේ. නැත්තම් තනියෙන් කතා කරොත් පිස්සෙක්. ඇත්තටම පින්වතුනි ඒක මම කියන්නේ මානසික ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම වෙන්නේ ඔබ ඔය කතා කරන්නේ ඔය ඔබත් එක්කමයි පින්වතුනි. එනේ ඔය හිතේ ඇඳිච්ච රූපෙට ඔය කතා කරන්නේ. ඔබත් එක්කම ගොඩ හිතේ ඇඳිච්ච රූපෙට කතා කරන්නේ. ඒකයි මම කිව්වේ අර මහත්තයා මේ මට මේ පේන එක මහත්තයෙක් අද මෙන්න මෙච්චරයි පින්වතුනි. ඒතකොට දැන් මම මේ කතා කරන්නේ කාටද? ඒ චූටි මහත්තයාට. මෙච්චරට කතා කරන්නේ. නමුත් මට එතුමා චූටි මහත්තයෙක් නෙමෙයි කියලා දැනෙනවා පින්වතුනි. කොහොමද දැනෙන්නේ? පරිමාණයට අනුව. පේන දෙයින් එහෙම නෙමෙයි. පරිමාණයෙන් ඒක ගන්නෙ. දැන් ඔබට ගිහිල්ලා මේ බලන්න කියලා මේ වැව ඇතුළට බැස්සට පස්සේ එතකොට ඒ අර හදලා තියෙන ගල් වලින් හදලා තියෙන ඒ නිර්මාණය කොච්චර දැවැන්ත නිර්මාණයක්ද කියලා දකින්නේ කොහොමද? දැන් ෆොටෝ එකකට ගිහුවට පස්සේ ඔක්කොම පොඩි වෙලා එනවනේ. නේද අපි කොහොමද දැකගන්නේ? පරිමාණයට. ඒකයි පින්වතුනි ඔබ අයිෆල් ටවර් එක බලන්න ගියාද? ඔය කොහේ බලන්න ගියාද? පින්වතුනි ඔබ එතන ඉඳලා මක් කරනවද? එතන ඉඳලා ෆොටෝ එකක් ගන්න සාමාන්‍ය මිනිස්සෙක්ව තියලා. එතකොට ඔබගේ හිතේ හැමතිස්සෙම තියෙනවා සාමාන්‍ය මිනිස්සයා කියන අඩි 5 මාරක් 6ක් උස කෙනෙක්. එතකොට ඔබට පේනවා පින්වතුනි ඉතින් ෆොටෝ එකක් කියලා කියන්නේ පින්වතුනි මෙච්චරයිනේ. මෙන්න මේක ඇතුලේ අයිෆල් ටවර් එක තියෙන්න පුළුවන්ද මේ? මේක ඇතුලේ. නමුත් මේක ඇඳෙනවනේ පින්වතුනි. එතකොට ඔබ කොහොමද දැනගන්නේ මේක කොච්චර උසයිද කියලා? ඇහෙන් බලලාද? ඇහෙන් බලලා නෙමෙයි පරිමාණය. ඒක ගන්නෙ මනසෙන් පින්වතුනි. ඒක ගන්නෙ මනසෙන්. මෙතන මිනිස්සෙක් දාලා තමයි ඔය ෆොටෝ එක ගහගන්නේ. ඒක දන්න මේ අඩි 6යි 12යි 18යි 24යි 30යි කියලා. මොකක් හරි එහෙම ඒ උසක් ඕම යන ගන්නවා. එහෙම තමයි දැන් මට මේ පේන්නේ. නැත්තම් අර පේන්නේ ඔක්කොම චූටි මහත්තුරු ටික පිටිපස්සේ ඉන්නේ. නමුත් මනස තේරුම් ගන්නවා පින්වතුනි නෑ මේ චූටි නේ මේ ලොකු අය ඔක්කොම. නමුත් පේන්නේ බොහොම පොඩියට පින්වතුනි. ඒක කිව්වේ පේන එක නෙමෙයි මේ මනසින් ගන්නෙ. මනස ඒකට ඇඩ් කරනවා දේවල්. අර කියන පරිමාණයට. එහෙනම් ඔබ අවබෝධයට ගන්න පින්වතුනි ඔබ මේ ජීවත් වෙන ලෝකය කියලා කියන්නේ තනිකරම ඔය හිතේ ඇඳිච්ච ලෝකයක්. ඒක ගැන කියන්නේ නෙමෙයි අපි ගත්තේ ඕක ගොඩක් කතා කරලා තියෙනවා මීට කලින්. ඕවට දැන් තේරුමක් නැහැ. ඕවට දැන් දැනෙන්නවත් නැහැ නේද ඕක කිව්වට. හරි. එතකොට කතා කරලා තියෙනවා මේව ගොඩක්. එතකොට දැන් මේ හැදෙන ලෝකය හැදෙන්නේ තමන්ගේම හිතේ නම්. ඒ හිතේම තමනුත් ඉන්නවා නම්. ඒ කියන්නේ ඒ ලෝකේ තමනුත් ඉන්නවා නම් පින්වතුනි. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ නේද? ඔය මම කියන එකත් කොහේ හැදෙන එකක්ද? හිතේම හැදෙන එකක් කියලා. ඔන්න ඔතනින් හොඳට තේරුම් ගන්න පින්වතුනි මම කියන්නේ කවුද කියන එක. මම කියලා ඇත්තටම කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි ඔය ලෝකේ මම කියලා එකක් ඉන්න බෑ. මොකද ඕක මනෝමයයි. එකඟයිද නැද්ද? ඔය හැදිලා තියෙන ලෝකේ මනෝමයයි. සම්පූර්ණයෙන්ම මානසික ඒවා තියෙන්නේ. මොකද මනසට කරුණු ගේන 6 දෙනෙක් ඉන්නවා පින්වතුනි. ඇස කන නාසය දිව කය මන කියලා. මනසට කරුණු ඔය 6 දෙනා තමයි ගේන්නේ. ඒ 6 දෙනා ගේන හැම එකක්ම පින්වතුනි මානසිකයි.
ඇහැට ආලෝකයේ දර්ශනය වුණා ඒ දෙක පිට තියනවා වෙන්න පුළුවන්. එතනින් එහාට පින්වතුනි මොලෙන් පණිවිඩේ ගියා නම් හිතට අන්නේ ගිය මොහොතේ ඉඳලා පින්වතුනි ඉතුරු ටික ඔක්කොම මානසිකයි. එහෙනම් දැන් මනස මොකද කරන්නේ පින්වතුනි? අර කරුණු 6 හරහාම ගේනවා ඇතුළට data. ඒ ගෙනාපු data වලින් තමයි පින්වතුනි මෙහෙම ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ලෝකෙම තමයි ඔබ ඉන්නවා කියලාත් ඔබට තේරෙන්නේ. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ ඔය ලෝකේ ඔබ ඉන්නවා නම් ඔය ඔබත් මනෝමය කියලා. ඒ කියන්නේ ජාතිය කියන්නේ පින්වතුනි. ඒවත් ඔය මම කියලා ඔය ගන්න එක ඇත්තටම මම නෙමෙයි ඔය. ඔකට කියන්නේ ජාතිය කියලා. ජාතිය කිව්වේ මොකද්ද? තමන් කියලා එකක් ඉන්නවා වගේ හැඟීමක් හිතට හැඟෙන එකට පිට. මේ ඔබට පේන ලෝකෙත් හිතේම හැදෙලා ඒ ලෝකේ ඔබත් ඉන්නවා පින්වතුනි. ඒ ලෝකේ මමත් ඉන්නවා. නමුත් අපි දෙන්නගේම කය ඕකේ නෑ පින්වතුනි. එතකොට මේකෙන් හදාගත්ත පුද්ගලයාත් ඕකේ ඉන්නවා. ඕකෙන් හදාගත්ත පුද්ගලයාත් ඕකේ ඉන්නවා. එහෙනම් පින්වතුනි ඔය ලෝකේ ඉන්න ගුරු හාමුදුරුවෝ මනෝමයයිද නැද්ද? මනෝමයයි. ඒක නිසා නෙමෙයිද මේ වෙලාවේ ඔක්කොම ආදියා බලන් ඉන්න හරි නේද? ඔක්කොම ආදියා බලාගෙන නම් ඉන්නේ මේ වෙලාවේ ගුරු හාමුදුරුවෝ කී දෙනෙක් ඉන්නවද මෙතන? අපි 1000ක් ඉන්නවා කියලා ඔක්කොම. කීයක් ඉන්නවද? 1000ක් ඉන්නවා. ගුරු හාමුදුරුවෝ 1000ක් මේකේ ඉන්නවා මේක. පොඩි පොඩි වෙනස්කම් ඇති පාටවල. මේ පැත්තෙන් මේ ලයිට් එක වැහලා තියෙනකොට මේ පැත්තේ යට පේන ගුරු හාමුදුරුවෝ මේ පැත්තට පේන ගුරු හාමුදුරුවන්ට වෙනස් අර පැත්ත කෙරවලට වෙනස් විදිහට පේනවා. අරහෙට පේන චූටි ගුරු හාමුදුරුවන්. මෙහෙම යම් වෙනස්කම් තියෙනවා. යම් වෙනස්කම් තිබුණාට ගුරු හාමුදුරුවෝ ඉන්නවා පින්වතුනි 10 දෙනෙක් මේ වෙලාවේ. එහෙම ඉන්න පුළුවන්. මොකක් හින්දාද? මනෝමය නිසා. මනෝමය ගුරු හාමුදුරුවෝ ඔක්කොගෙම ඉන්නේ පිට. එහෙම නැතුව ඇත්තට මෙහෙම එකක් නෑ පිට. ඇත්තට මේක මෙතන තියෙනවා. ඇත්තටම තියෙන එකක් තියෙනවා. ඒ තමයි මේ සතර මහා ධාතු කයයි. ඒක ඇසුරු කරගෙන හැදෙන හිතයි. ඉතින් ඒ හිත ඔබට පේන්නෙත් නෑ. ඒ කය ඔබට පේන්නෙත් නෑ. ඔබට ගුරු හාමුදුරුවෝ කෙනෙක් දැනෙනවා හෝ පේනවා. ඒ පේන එකට ගුරු හාමුදුරුවෝ කියලා ඔබට වැටහෙනවා. ඒ වැටුණාට පස්සේ ඉතින් ඔබ ඒ ගුරු හාමුදුරුවන්ගෙන් බණ අහනවාද? ඒක නේද ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔබ ඔය බලන් ඉන්නේ කවුරුද එහෙනම්? ඔබගේ මනසේ හැදිච්ච මනෝමය ගුරු හාමුදුරුවෝ දිහා ඔබ බලන් ඉන්නේ මේකට. බලන්න මම කියන්නේ මේක නෙමෙයි දුකට හේතුව. මම මේ පෙන්වන්නේ ලෝකය කියන්නේ මොකද්ද කියලා. හැබැයි ඒකෙන් ඔබ තේරුම් ගන්න ඕනේ පින්වතුනි ඔය මනෝමය කතාවක් ඔය මම කියලා කියන්නේ කියලා. ඒක මනෝමය කතාවක් නොවුනා නම් බුදු කෙනෙක්ගේ පහළ වීම වැඩක් නැහැ. මොකද හේතුව එහෙනම් අපිට නිදහස් වෙන්න බෑනේ මරණේ. අපිට නිදහස් වෙන්න බෑ ජරාවෙන්. අපිට නිදහස් වෙන්න බෑ ව්‍යාධියෙන්. මොකද ඒව හටගන්නේ ಜಾතිපච්චය නිසා ಜಾතිය නැසුවොත් ඒ ටික නසන්න පුළුවන්. එතකොට ಜಾතිය කියලා කිව්වේ අර ඉන්නා වගේ දැනෙන හැඟීමට. ඒ ඉන්නා වගේ දැනෙන හේවත් මම කියලා එකක් හැඟෙනවා නම් ඒක හුදෙක්ම හැඟීමක් විතරයි. මොකද ඒක මනෝමයයි. තනිකරම ඔය හිතේ හැදිලා තියෙන. එකම ගුරු හාමුදුරුවෝ කෙනෙක් මෙතන ඉන්නවා නම් පින්විතනි ඔය 1000ක් හැදෙන්න බෑනේ. එහෙනම් වරකට එක්කෙනාට තමයි බණ කියන්නේ වෙන්නේ. නමුත් අද මේ වෙනකොට ඔක්කොටම පේනවා මෙතන ඉන්න ගුරු හාමුදුරුවෝ. දැන් ඒකෙන් හැබැයි වෙන අර්ථයක් ගන්නවා ඊට පස්සේ. මොකද්ද? ගුරු හාමුදුරුවෝ මෙතන ඉන්නවා. හැමෝටම ඇස් වලින් මෙතන ඉන්න ගුරු හාමුදුරුවන් පේනවා කියලා. එහෙම තමයි අපි හැමෝම හිතන් හිටියේ පිටුදට. වෙන හිතන්න ක්‍රමයකුත් නැහැනේ. ඇත්ත දන්නෙත් නැත්නම් වෙන හිතන්න ක්‍රමයකුත් නැහැ. ඒක නිසා අපි හැමෝම බොහොම සොඳුරු විදිහට ওই කතාව හිතාගෙන හිටියා. නමුත් දැන් සයන්ස් වලින්
සහ අපි නොදැකපු බුදුදහම අපිට තේරෙන්න පටන් ගන්නකොට සයන්ටිස්ට්ලා දේවල් හොයාගත්තාට පස්සේ පින්වතුනි ඔන්න දැන් තේරෙන්න පටන් ගත්තා. එහෙම එකක් වෙන්න බෑ. මොකද හේතුව මේ එකක්වත් වර්ණ නෙමෙයි. මේවට කියන්නේ වර්ණක. ඇහැට වර්ණ අඳුරගන්න බෑ. ඇහැ කියලා කියන්නේ සංවේදීතාවයට, ආලෝක තීව්‍රතාවයට, ඒ වගේම ආලෝකයේ තියෙන ෆ්‍රීකවන්සි එකට අනුව වැඩ කරන අවයවයක්. මැෂින් එකක්. ඇහැ කියලා කියන්නේ. මේ ඇහැට රතු පාට පෙන්නුවොත් පෙයිද? මේ ඇහැට රතු පාට පෙන්නුවොත් පෙයිද? නැහැ මේකද? ඇහැට රතු පාට කියන එක අඳුරන්නෙත් නැහැ, රතු පාටට වැඩ කරන්නේ නැහැ. ඇහි තියෙන සෛල තියෙනවා අන්න ඒවා උත්තේජනය කරන්න පුළුවන් ෆ්‍රීකවන්සි එකක් ආවනම්. ඒක ආලෝකයට තමයි සංවේදී. එහෙනම් ආලෝකයේ එන ශක්තිය ආලෝකය කියන එක ඉගෙනගෙන නැති විද්‍යාවට ආලෝකය කියන ගත්තොත් ඒකට තියෙනවා ෆ්‍රීකවන්සි රේන්ජ් එකක්. සංඛ්‍යාත පරාසයක්. අන්නේ සංඛ්‍යාත පරාසයෙන් ආවොත් අන්න ඒකට මේ ඇහි තියෙන සෛල උත්තේජනය වෙනවා. ඇහි තියෙන සෛලයක් උත්තේජනයෙන් විතරයි ඕනේ පින්වතුනි. සෛල වර්ග හතරක් තියෙනවානේ. තීව්‍රතාවයට එකක් තියෙනවා. අනිත් තුන තියෙනවා RGB කලර්ස් වලට. RGB කියන කලර්ස් වලට නෙමෙයි අතටම තියෙන්නේ. ඒ පාට හිතේ ජනිත කරන්න පුළුවන් හැකියාවක්. මේ ක්‍රමයට තියෙනවා. නැත්තම් මේ හැදිලා තියෙන වැඩපිළිවෙලින් සිද්ධ වෙනවා ඒක. ඒතකොට ඇහි තියෙන කොටසෙන් වෙන්නේ ස්නායුවක් උත්තේජනය වෙන එක විතරයි. එහෙනම් දැන් ඔබට තේරෙනවා මේ සමස්ත ලෝකෙම ඔය හිතේ ඇඳිච්ච නිර්මාණයක්. මේ වෙලාවේ හිතේ ඇඳෙනවා. ඉන්ද්‍රිය 6 අරගෙන එනවා පින්වතුනි දේවල්. ඇවිල්ලා ඒ වෙලාවේ මේ ලෝකේ හදනවා පින්වතුනි. බලන්න නිකන් කොළු මේ ලෝකේ කොච්චර බිසීද කියලා මේ හිත. නිකන් නම් හැදුනත් කමන්නේ නැහැ පින්වතුනි. දැන් ඒට අමතරව කැමැති ඒවා හදන්න වෙලා නේද තියෙන්නේ පින්වතුනි. දැන් ඔබට සමහර රූප හරියන්නේ නැහැ නේද? එතකොට මොකද කරන්නේ? දැන් සමහර පාට ගැලපෙන්නේ නැහැ නේ. ඔබ ගයක් ගත්තා ඒකේ පිටියේ ගාලා දිනවා කහ පාට. මේ මොකද්ද මේ නිකන් දේවාලයක් වගේ හරියන්නේ නැහැ කියලා ඔබ මොකද කරන්නේ? ඊට පස්සේ ඔබ ගිහිල්ලා කලර් කාඩ් එකක් ගෙනල්ලා ඒවා තෝරලා ඔක්කොම කරලා ඉතින් අර පාටයි මේ පාටයි ඔහොම කියලා ගා ගන්නවා. දැන් ඒ ගෙනල්ලා ගෑවේ මොනවද? පාටද ගෑවේ? නෑ ආයි ගෑවේ වර්ණක ටිකක් ගෙනල්ලා ගාගත්තා. පින්වතුනි මේ වර්ණ ටිකට ලයිට් එකක් ගැහුවාම මොකද වෙන්නේ? හිතේ ඇඳෙන එනවා අර පාට පින්වතුනි. එන්නේ බලන්න ඔච්චර මහන්සියෙන් ලෝකයක් හදාගන්න මිනිස්සයාට පින්වතුනි. අවිද්‍යාව තෘෂ්ණාව නිසා තව බරක් වැටිලා තියෙනවා. කැමැති ඒවා හදාගන්න. අර නිකන් ඉන්න බැරි මිනිසයාට පොල්ලකින් ගහනවා වගේ. නිකන් කල්පනා කරලා බලන්න. දැන් මේ ඔබට මේ ලෝකේ හදාගන්න ඕනේ පිටත. අපි මෙහෙම හිතමු. එකපාරට ඔබගේ දැන් මේ තප්පරයට ඇස් අන්ධ වෙනවා කියලා හිතන්න. දැන් කෝ ලෝකේ? අර වර්ණ වලින් දැකපු ලෝකේ කෝ පිටත. ගියා. ඉතින් අතීතයෙන් පොඩ්ඩක් බලන්න බැරිද? අතීතයේ ඇස් තිබ්බනේ. දැන් අතීතයක් තියෙනව නේද අපි නේ? අතීතයක් තියෙනවා නම් අපි අතීතයෙන් පොඩ්ඩක් බලමු දැන්. දැන් වර්තමානයේ නම් පේන්නේ නැහැ. අනාගතෙත් පේන්නේ නැහැ. ඇස් ඉවරයිනේ. නමුත් අපි අතීතයේ ඇස් තිබ්බනේ අපිට. අතීතයේ දැකපු රූපත් දැන් තියෙනවනේ. ඉතින් බලමුකෝ පොඩ්ඩක්. පුළුවන්ද බලන්න? බෑ මේකදනේ. අතීතයේ කියලා එහෙම එකක් නැහැ. මේ වෙලාවේ පින්වතුනි හිත පහළ වෙවි මෙහෙම ලෝකයක් නිර්මාණය වෙවි තියෙනවා පින්වතුනි. ඒකයි මේ කාරණා. දැන් ඇස් දෙක පියාගත්ත ගමන් ආයි ඔක්කොම කළු පාට වෙලා යනවා. ආයි ඇස් දෙක ඇරියට පස්සේ දැන් ආයි ලෝකයක්ම වෙලා එනවා. එහෙනම් දැන් ඔබ හිතන්න පින්වතුනි මේ හිත කොච්චර බිසියක්ද කියලා. තප්පරයට කෝටි වතාව. දැන් ප්‍රකෝටි වතාවද දන්නේ නැහැ පින්වතුනි. ඒ මට්ටමක් මේක හැදි හැමතිස්සෙම ලෝකයක් නිර්මාණය කරනවා.